කඩල කන්න ආස නැති අයටත් ආසාවෙන් කන්න හිතෙන විදිහේ කඩල තෙම්පරාදුවක් මගේ විදියට හදන හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් කඩල රෙසිපි එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මම මොනවද මේ තෙම්පරාදුව හදන්න ගන්න කියලා. මම මේ කඩල ටික රැයක් පෙඟෙන්න තියලා තමයි පහවදා උදේට හොඳින් තඹගත්තේ. මම මෙතන තෙම්පරාදුවට අරගෙන තියෙනවා පොඩියට කපාගත්ත සුදු ලූණු, රතු මිරිස්, රම්පේ කරපිංචා, ඒ වගේම එළවලු විදියට අරගෙන තියෙනවා චූටියට කපාගත්ත කැරට් සහ ගෝවා. ඔයාලට කැමති නම් මේකට තව බෝංචි, ලූණු කොළ වගේ එළවලුත් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්. අපි දැන් බලමු තෙම්පරාදුව හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වෙනකොට චූටියට කපාගත්ත සුදු ලූණු ටික මුලින්ම මම එකතු කරනවා. ඊට පස්සේ ඒ ටික හොඳට රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් තෙලේ බැද ගන්න ඕනේ. සුදු ලූණු ටික ඒ විදියට තෙල් එකේ රන්වන් පාට වෙනකම් බැදෙනකොට අපි ඊළඟට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත ලූණු සහ රතු මිරිස් ටික. ඒ ටිකත් හොඳට තෙලේ තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ පොඩ්ඩක් රන්වන් පාට වෙනකම්. දැන් ලූණු රතු මිරිස් ටිකත් පොඩ්ඩක් තෙම්පරාදු වෙලා තියෙන්නේ. අපි දැන් මේ භාජනයට එකතු කරගන්න ඕනේ පොඩියට කපාගත්ත ගෝවා සහ කැරට්. අපි ගත්ත රම්පේ කරපිංචා ටිකත් මේ වෙලාවෙදිම අපි එකතු කරගන්නවා. ඉතින් එළවලු ටිකත් ඒ විදියට එකතු කරගෙන පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. දැන් මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා අමු තුන පහ ටිකක්, කහ ටිකක්, කුඩු මිරිස් චුට්ටක් එකතු කරගන්නවා. ඒ වගේම රස අණුව ලුණු, තව මම මේකට සීනි චුට්ටක් එකතු කරගන්නවා. දැන් මේ විදියට අපි එකතු කරගත්ත තුන පහ ටිකත් හොඳට කවලම් කරලා තව පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඔයාලා කැමති නම් මේ වෙලාවේ බිත්තරයකුත් මේ මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන්. මම නම් එකතු කරලා නැහැ මේ වෙලාවේ. ඒ වගේම චූටියට කපාගත්ත පොල් කෑලි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඇත්තටම මම ලෑස්ති කරා පොල් කෑලි ටික මට එකතු කරගන්න අමතක වුණා. දැන් මම මේ මිශ්‍රණයට සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකකුයි එකතු කරගන්නවා. සෝස් ටිකක් දාලා මිශ්‍රණය හොඳට කවලම් කරලා මේ වෙලාවේදී අපි තම්බලා තියාගත්ත කඩල ටික එකතු කරනවා. කඩල ටිකත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ රස බලන්න තමයි තියෙන්නේ. මේක ඉතින් හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.